sannivedana විෂය ශාස්ත්‍රීය ලෙස අධ්‍යයනය වැදගත් වන්නේ ඇයි? අවශ්‍ය අදාළ තොරතුරු තෝරා ගැනීමට. ඕනෑම රටක මාධ්‍ය නාලිකා සුවිශාල ප්‍රමාණයක් ඇත. ඒ අතරට රූපවාහිනිය, ගුවන් විදුලිය මෙන්ම පුවත්පත් ආයතනද ඇතුළත්ය. ඒවායින් ලබා දෙන තොරතුරු අතරින් අපට අවශ්‍ය ප්‍රවෘත්ති විශේෂාංග මෙන්ම විනෝදාත්මක වැඩසටහන් තෝරා බේරා ගැනීම අභියෝගයකි. ඒ සඳහා මාධ්‍ය විෂය ශාස්ත්‍රීය ලෙස අධ්‍යයනය කර තිබීම ඉතා වැදගත් වේ. මාධ්‍ය සාක්ෂරතාවය. මාධ්‍ය සාක්ෂරතාවය යනු මාධ්‍ය පිළිබඳව අවබෝධයකි. එය මාධ්‍යයෙන් ඉදිරිපත් කරන සංදේශ පරිහරණය කිරීම, විශ්ලේෂණය කිරීම, ඇගයීම හා නිර්මාණය කිරීමේ ක්‍රියාවක් ලෙසද හැඳින්විය හැකිය. උසස් පෙළ මාධ්‍ය අධ්‍යයනය විෂය සමාජගත කර ඇත්තේද පොදු සමාජයට මාධ්‍ය සාක්ෂරතාවය ලබා දීමේ අරමුණනි. වඩාත් සරණවම පැවසුවහොත් විෂය ඉගෙනගත යුත්තේ මාධ්‍යකරුවන් වීමට නොව මාධ්‍ය සංස්කෘතියේ පෞරුෂමත් ලෙස ජීවත් වීමය. ජනමාධ්‍ය ආයතනයන්හි ක්‍රියාකාරීත්වය පිළිබඳ අවබෝධය. ජනමාධ්‍ය යනු කලාවක් නොව කර්මාන්තයකි. කර්මාන්තයක ප්‍රධාන අරමුණ ලාභ ලබා ගැනීමයි. ලාභී මූලික කරගත් මාධ්‍ය කර්මාන්තය තුරින් සමාජයට ගුණාත්මක දෙයක් ලැබීම පිළිබඳව දැඩි විශ්වාසයක එළඹ සිටීම. හුදෙක් මාධ්‍ය ශ්‍රේණිගත කිරීම වල ඉදිරියට යාම සඳහා වැඩි ග්‍රාහක පිරිසක් ආකර්ෂණය කර ගැනීම සඳහා මාධ්‍ය කර්මාන්තයේ කටයුතු කරන බව පොදු ග්‍රාහකයාට අවබෝධ කර ගැනීමට නොහැක. ඒ සඳහා sannivedana විෂය ශාස්ත්‍රීය ලෙස අධ්‍යයනය කිරීම වැදගත්ය. සමාජ ප්‍රගමනය සඳහා සක්‍රීය දායකත්වයක් ලබා දීම. යහපත් රටක් සමාජය බිහිවන්නේ මාධ්‍ය පිළිබඳ අවබෝධයක් සහිත සක්‍රීය පුරවැසියන් බහුතරයක් සිටියහොත් පමණි. එකී සක්‍රීය පුරවැසියා නිරතුරුවම සමාජ ප්‍රගමනය උදෙසා කටයුතු කරයි. හුදෙක් මාධ්‍යයෙන් විනෝදාස්වාදය පමණක් ලබා ගැනීම වෙනුවට සැබෑ ජනතා හඬ මතු කිරීමට මාධ්‍ය භාවිතා කරයි. පුරවැසි මාධ්‍ය හරහා දේශපාලන අධිකාරියට පවා බලපෑම් කරයි. ඒ අනුව පැහැදිලි වන්නේ සමාජයේ හෙට දවසේ යහපත වෙනුවෙන් සමාජ ප්‍රගමනය වෙනුවෙන් කටයුතු කරන පුද්ගලයන් බිහිවීමට නම් මාධ්‍ය ප්‍රබලත්වයේ ඉගෙන ගැනීම අත්‍යවශ්‍ය වන බවයි. ගවේෂණශීලී බව විචාරශීලී චින්තනය දියුණුවීම. ගවේෂණශීලී බව යනු හුදෙක් මතුපිට ඇති අර්ථය වෙනුවට සැඟවුණු දේ සොයා යාමයි. ගවේෂණශීලී ජනමාධ්‍යවේදිය භාවිතය තුළින් සමාජයේ සැඟවුණු වංචා දූෂණ නොයෙක් අක්‍රමිකතා පිළිබඳ හෙළිදරව් කළ හැකිය. net fm බැලුම් ගල දෙරණ උකුස්සා හිරු සීරායේ ස්වර්ණවාහිනී අටට කියන්න වැනි වැඩසටහන් මගින් ගවේෂණශීලී මාධ්‍ය භාවිතයේ සිදුවන බව උදාහරණ ලෙස පෙන්වා දිය හැකිය. එවැනි වැඩසටහන් මාධ්‍යයේ සමාජ වගකීම ඉටු කරයි. විනෝදාස්වාදය සඳහා පමණක් මාධ්‍ය භාවිතා කිරීම වෙනුවට ගවේෂණශීලී ජනමාධ්‍ය භාවිතයට යොමුවන මාධ්‍යවේදීන් බිහිවන්නේ විශේෂ ශාස්ත්‍රීය ලෙස අධ්‍යයනය තුලිනි. ජාතික ජාත්‍යන්තර වශයෙන් sannivedana ක්‍රියාදාම හා මාධ්‍ය ක්‍රියාකාරීත්වය පිළිබඳ අවබෝධය. අප ජීවත් වන්නේ ගෝලීය සංස්කෘතියක, විශ්ව ගම්මානයක. BBC, CNN, Fox News වැනි ප්‍රමුඛ ප්‍රවෘත්ති නාලිකා මේ මොහොතේ කටයුතු කරන ආකාරයේ පුවත් සමාජගත කරන ආකාරය අප අධ්‍යයනය කළ යුතුය. බහු සංස්කෘතික සමාගම් හා වෙළඳ දැන්වීම් ආයතන මාධ්‍ය ආර්ථිකයට මැදිගත් වන ආකාරය පිළිබඳ කියවීමත් අත්‍යවශ්‍යය. බොලිවුඩය සහ හොලිවුඩය සිනමා කර්මාන්තයේ නව ප්‍රවණතා අපගේ රටට දහදාලයා. ඒ අනුව පැහැදිලි වන්නේ මෙරට මාධ්‍ය ක්‍රියාකාරීත්වයේ ඵලදායී සහ ගුණාත්මක ආකාරයෙන් පවත්වා ගැනීමට නම් ලෝකයේ මාධ්‍ය භාවිතය පිළිබඳ අවබෝධය අත්‍යවශ්‍ය වන බවයි. ඒ ලබා ගැනීමට නම් මෙම විෂය අධ්‍යයනය කළ යුතුයම. sannivedana කුසලතා වර්ධනය. උසස් පෙළ sannivedanaya හා මාධ්‍යයේ ශාස්ත්‍රීය ලෙස අධ්‍යයනය තුලින් වාචික, අවාචික, ලිඛිත, ශ්‍රව්‍ය දෘශ්‍ය ආදී sannivedana ස්වරූප තුලින් වඩාත් ඵලදායී ලෙස ප්‍රයෝජන ගැනීමේ හැකියාව ලැබෙයි. උදාහරණයක් ලෙස වාචික sannivedana කුසලතා වර්ධනය කර ගැනීම ඉදිනදා ජීවිතය සඳහා අත්‍යවශ්‍යය. වාකෝෂය පුළුල් කර ගැනීමට පෙර සූදානම යෝග්‍ය භාෂා භාවිතා කිරීම පමණක් නොව වගකීමෙන් යුතුව වචන භාවිත කිරීමද වාචික sannivedanයේදී අත්‍යවශ්‍යය. එය ලබාගත හැකිවන්නේ මෙම විෂය ශාස්ත්‍රීය ලෙස අධ්‍යයනය කිරීම තුලින්ය. තොරතුරු පරිහරණය කිරීමේ අවබෝධය. අප ජීවත් වනුවේ තොරතුරු සමාජයකය. සෑම මොහොතකම විවිධ මාධ්‍ය තුලින් තොරතුරු ගලායයි. ඒ අතරින් අපට අවශ්‍ය තොරතුරු මොනවාද යන්න නිගමනය කිරීමට තරම් දැනුමක් පැවතිය යුතුමය. පුද්ගලයෙකු සිදු කරන මූලිකම වරද වනුයේ එක් මාධ්‍යයක් හරහා පමණක් තොරතුරු ලබා ගැනීමයි. තෝරාගත් එක් නාලිකාවකින් පමණක් තොරතුරු ලබා ගැනීමට අප ඇබ්බැහිවීම තුලින් සිදුවන්නේ අපට නොදැනීම එම නාලිකාව අපව පාලනය කිරීමයි. එම නාලිකාවේ පෞද්ගලික න්‍යාය පත්‍රයට අප නොදැනීම හසුවීමයි. රූපවැනි නාලිකා කිහිපයක් නැරඹීම මගින් Google හරහා තොරතුරු ලබා ගැනීම මගින් මෙම ලැබෙන තොරතුරු පිළිබඳ විචාරශීලී වීම මගින් මෙම තත්ත්වය මග හරවා ගැනීමට හැකිය.
අවස්ථානෝචිත වචන භාවිතය. පුද්ගලයෙකුට sannivedanaya සිදු කිරීමට අත්‍යවශ්‍ය වන ප්‍රධානතම සාධකය වන්නේ භාෂාවයි. එහෙත්ම එම භාෂාව අවස්ථානුකූලව භාවිතා කිරීමට බහුතරයක් නොදනී. දෙදෙනෙකු අතර sannivedanaයේදී එකිනෙකා තේරුම් ගත හැකි ලෙස භාෂාව යොදාගත යුතුය. ආගමික ස්ථානයකදී ඊට ගැළපෙන ලෙස වාක්මාලාව භාවිතා කළ යුතුය. මිතුරන් සමග කතා කිරීමේදී සරල බසක් යොදා ගන්න. සම්භාවනීය උත්සවයක කතාවක් කරන විට ඉඩ ගැළපෙන වියත් වාරයක් භාවිතා වේ. ඒ අනුව අවස්ථාවට සුදුසු භාෂාව යොදාගත යුතු බව පැහැදිලිය.